ඔන්න අද වීඩියෝ එකෙන් මම අලුතෙන් ආරම්භ කරපු ව්‍යාපාරය ගැන තමයි තියෙන්නේ. ඒ වගේම අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න අයට වැදගත් කරුණු කීපයකුත් මේ වීඩියෝ එකට ඇතුළත් කරලා තියෙන්නේ. මම අලුතින් පටන් ගත්තේ කෑම ව්‍යාපාරයක්. කල් තියාගෙන ආහාරයට ගන්න පුළුවන් කෑම තමයි මං හදන්නේ. මං ඇයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ කියලා ඔයාලට කියන්නම්. මගේ channel එකේ මුල් වීඩියෝස් බැලුවා නම් ඔයාලා දන්නවා මම ඇඳුම් මහපු එක තමයි කරේ. මහන එක නතර කරලා නැහැ. හැබැයි ඔන්ලයින් ඇඳුම් විකුණන එක මම නතර කරලා තියෙන්නේ. බොරු කියන්න ඕනේ නැහනේ. මට ලොකුවට ඔන්ලයින් වලින් ඕඩර්ස් ආවේ නැහැ. ඒකට හේතුවක් විදිහට මම හිතනවා මම නිතරම සමාජ මාධ්‍යයත් එක්ක හිටියේ නැති එක වෙන්න ඕනි. මං ගොඩක්ම ඇඳුම් ඇහුවේ ගමේ කස්ටමර්ස්ලාට. ඉතින් අපි එක දෙයක් දිහාම බලාගෙන ඉඳලා හරියන්නේ නැහනේ. ඒ නිසා මට හිතුණා තවත් ස්මෝල් බිස්නස් එකක් පටන් ගත්තොත් හොඳයි කියලා. ඉතින් මට ඕනම කෑමක් රසට හදන්න පුළුවන්. ඇත්තටම මට මැහුම් වැඩවලට වැඩිය කෑම හදන්න පුළුවන්. ඉතින් මට හිතුණා මට මේ ලැබිලා තියෙන මේ හැකියාවෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න තිබ්බනම් හොඳයි කියලා එහෙම හිතලා තමයි මම මේ බිස්නස් එක පටන් ගත්තේ. ඔයාලත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔයාලට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක තීරණය කරන එක. ඒ කියන්නේ කවුරුත් කියනවට නෙමෙයි ඔයාට හැකියාව තියෙන්නේ මොන දෙයකටද කියලා ඔයා කල්පනා කරලා බලන්න. ඔයාට රසට උයන්න පුළුවන් නම් කෑම බිස්නස් කරන්න පුළුවන්. මහන්න පුළුවන් නම් ඇඳුම් මහන්න පුළුවන්. ඔයා නිර්මාණශීලී කෙනෙක් නම් නිර්මාණාත්මක දේවල් හදලා අලෙවි කරන්න පුළුවන්. ඒ වගේ මුලින්ම ඔයාගේ හැකියාව මත කරන්න පුළුවන් දේ තීරණය කරන්න. ඊළඟට අපි බිස්නස් එකක් පටන් ගද්දී අපිට යම්කිසි මුදලක් ඕනේ වෙනවා ඒකට යොදවන්න. ඒකට ලොකු ගණන් අවශ්‍ය නැහැ. ඔයා අතේ තියෙන මුදල් බලලා පටන් ගන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ මහත්තයාගෙන් කීයක් හරි ඉල්ලගෙන පටන් ගන්න. නැත්නම් විශ්වාසවන්ත නෑදෑ හිතවත් කෙනෙක්ගෙන් ඉල්ල ගන්න. ඔයා ණයක් විදිහට තමයි ඒක ගන්නෙ. හැබැයි එකපාරටම බැංක් ලෝන් එකක් වගේ අරගෙන බිස්නස් එකක් පටන් ගන්න එක මම නම් අනුමත කරන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ බිස්නස් එක කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා. ඒ වගේම අපිට ඕඩර්ස් ලැබෙන්න කොච්චර කාලයක් යයිද කියලා. හැබැයි අපි ලෝන් එකක් ගත්තොත් ගත්තු මාසෙට පහුවෙනි මාසේ ඉඳන් අපි වාරිකේ දාන්න ඕනේ. අපිට ඒ ආයතනයේට කියන්න බෑනේ තාම බිස්නස් එක සාර්ථක වුණේ නෑ පස්සේ ගෙවන්නම් කියලා නේද? ඒ නිසායි මම කිව්වේ මාස කිහිපයකින් දෙන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක්ගෙන් මුදලක් ඉල්ලගෙන ඔයාලට බිස්නස් එක පටන් ගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ මොනවා හරි ඉතුරුම් තියෙනවා නම් ඒකෙන් කොටසක් අරගෙන ඔයාට ඔයාගේ බිස්නස් එක පටන් ගන්නත් පුළුවන්. ඊළඟ දේ තමයි අපි මොනවද අලෙවි කරන්න කියන එක. ඒ කියන්නේ ඔයාගේ හැකියාව හඳුනගෙන තීරණයකට ආවනේ. ඒකෙත් එක එක විදිහේ දේවල් තියෙනවනේ. උදාහරණයක් විදිහට ඔයා කෑම බිස්නස් එකක් කරන්න ප්ලෑන් කරනවා නම් ඔයා මොන කෑමද හදන්නේ කියලා ඔයා හිතන්න ඕනේ. කේක්ද, කැවිලි වර්ගද, බිරියානි නාසිගුරන් වගේ දේවල්ද නැත්නම් මම වගේ කල් තියා ගන්න කෑමද? එහෙම. එතකොට ඇඳුම් ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්නවා නම් මොනවද ඔයා මහන්නේ? ගවුම්ද, ටී-ෂර්ට්ද නැත්නම් චූටි බබාලගේ ඇඳුම්ද මේ වගේ ඔයා කරන දේ ඔයා මොනවද බිස්නස් එකක් විදිහට ඔයා අලෙවි කරන්න කියන දේ තීරණය කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද? ඒවට යන මිල ගණන් කොහොමද? ගන්න තියෙන තැන් මොනවද? මේවා පිළිබඳව ඔයා ලිස්ට් එකක් හදාගන්න. ඊළඟට අපි ඔන්ලයින් සේල් කරද්දී අපි ඒවා ලස්සනට පැක් කරලා යවන්න ඕනි. ඒවට අවශ්‍ය කරන දේවල් මොනවද? කොහොමද ඒවා වෙන්නේ? තැපෑලෙන් නම් ඒ ගැන විස්තර නැත්නම් කුරියර් එකෙන් යවනවා නම් හොඳ කුරියර් සර්විස් එකක් බලලා ඒ කට්ටියත් එක්ක කතා කරලා ඒ වගේ හොඳ සැලැස්මක් ඔයාගේ බිස්නස් එක පටන් ගන්න කලින් හදාගන්න ඕනිමයි. මේ විදිහට හැමදේම හොඳට ප්ලෑන් කරලා ඔයා බිස්නස් එකක් පටන් ගත්තොත් ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන සම්භාවිතාව වැඩි. මොකද ඔයා හැමදේම හොඳට ප්ලෑන් කරලා හොයලා බලලා කරලා තියෙන නිසා.
මම වුණත් මේක ගිය අවුරුද්දේ ජූලි මාසේ අග ඉඳන් තමයි ප්ලෑන් කරන්න ගත්තේ. ප්ලෑන් කරලා මේ අවුරුද්දේ තමයි මම මේක දැන් පටන් ගත්තේ. දැන් ඔයා සම්පූර්ණ ඔයාගේ බිස්නස් එකේ ප්ලෑන් එක හදලා ඉවරයි. ඊළඟට තියෙන්නේ පටන් ගන්නනේ. දැන් ගොඩක් බිස්නස් ඔන්ලයින් හරහා තමයි වෙන්නේ. හැබැයි අපිට පටන් ගත්ත ගමන්ම ඔන්ලයින් කස්ටමර්ස්ලා හැදෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒකට ටික කාලයක් යනවා. මුලින්ම ඔයාගේ ප්‍රොඩක්ට්ස් ඔයාගේ යාළුවන්ට, නෑදෑයින්ට, අසල්වැසියන්ට ඔයාට පුළුවන් අලෙවි කරන්න. එහෙම කරද්දී ඔයාට වෙන වාසියකුත් තියෙනවා. ඒ තමයි ඔයාට ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන, ඒ ප්‍රොඩක්ට් එකට ඔයා යොදවන අමුද්‍රව්‍ය ගැන, ඒ යන වියදම් ගැන ඔයාට හොඳ අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම මොනවා හරි අඩුපාඩුවක් වුණොත් ඔයාට පුළුවන් ඒ දේවල් හදාගෙන ඔයාගේ බිස්නස් එක ඉදිරියට කරගෙන යන්න. ඔයා දැන් හිතන්න ඔයාට යාළුවෙක්ගෙන් ඕඩර් එකක් ලැබුණා. ඔයා ඒ ඕඩර් එක ලෑස්ති කරද්දී ඔයාට පුළුවන් ඒකේ වීඩියෝස්, ෆොටෝස්, ඒ වගේම ඒක පැක් කරන වීඩියෝස් වගේ අරගෙන තියාගන්න. එතකොට ඔයා ඔන්ලයින් බිස්නස් එක ආරම්භ කරාම ඔයාගේ FB page එකට, TikTok එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා හදන මොනවාම හරි දෙයක එක ඇණවුමක්ද දෙකක්ද කමක් නැහැ. ඔයා අනිවාර්යෙන්ම ෆොටෝස් අරගෙන තියාගන්න එක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මම වුණත් මගේ මේ අලුත් බිස්නස් එකට තාම FB page එකක්වත් හදලා නැහැ. අද තමයි YouTube එකටත් මුලින්ම මම මේ ගැන දැම්මේ. හැබැයි මම දන්න අයට හදපු ඕඩර්ස් වල වීඩියෝස්, ෆොටෝස් වගේ දේවල් මම අරගෙන තියාගෙන ඉන්නේ. දැන් අපේ බිස්නස් එකේ අපි 75%ක්ම කම්ප්ලීට් කරලා ඉවරයි. අපිට දැන් පුළුවන් FB page එකක්, TikTok account එකක් හදලා අපේ ප්‍රොඩක්ට් එක ඒ හරහා සෙල් කරන්න. මොකද දැන් ගොඩක් ඔන්ලයින් බිස්නස් කරන අය අනිවාර්යෙන්ම TikTok account එකක් අනිවාර්යෙන්ම හදා ගන්නවා. මොකද සමහර වෙලාවට Facebook වලටත් වඩා TikTok හරහා ඕඩර්ස් ලැබෙනවා. මොකද ගොඩක් අය දැන් TikTok භාවිතා කරන නිසා. ඉතින් ඔයාටත් පුළුවන් FB page එකක් වගේම අනිවාර්යෙන්ම TikTok account එකකුත් හදාගන්න. මුලින්ම ඔයාට ඕඩර්ස් එන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට ඔන්ලයින් හරහා එන පළවෙනි ඕඩර් එක ඔයාට සමහර විට මාස එකහමාරක් විතර යන්න පුළුවන් ඔයාට හම්බ වෙන්න. ඒක තමයි මේකේ ස්වභාවය. එහෙමයි කියලා ඔයා අත්තරින්න එපා. දිගටම කරගෙන යන්න. ඔයාට ඇණවුම් 1ක් 2ක් 10ක් 15ක් වගේ දවසින් දවස හිතාගන්න බැරි තරම් ඕඩර්ස් එන දවසක් අනිවාර්යෙන්ම එනවාමයි. ඒ නිසා ඔයා කරන්න ඕන දේ තමයි අත්තරින්නේ නැතුව දිගටම ඔයාගේ බිස්නස් එක ඒ සමාජ මාධ්‍ය හරහා ෆොටෝස්, වීඩියෝස් ෂෙයා කරලා දිගටම කරගෙන යන එක. අනිත් වැදගත්ම දේ තමයි අපි ව්‍යාපාරයක් කරද්දී අනිවාර්යෙන්ම අපි අවංකව ඒ දේ කරන්න ඕන. ඒ වගේම අපි සාධාරණ ලාභයක් තියාගන්න ඕන. අසාධාරණ විදිහට ලාභ තියාගෙන ඔයාගේ බිස්නස් එක කරන්න එපා. ඒක හරියන්නේ නැහැ. මොකද එකපාරටම දියුණු වෙන්න කියලා හිතලා අනවශ්‍ය විදිහට අසීමිත විදිහට ලාභ තියාගෙන ඔයාගේ ප්‍රොඩක්ට් සෙල් කරන්න එපා. මොකද ඔයාගේ ප්‍රොඩක්ට් එකම තව කෙනෙක් ළඟ ඔයාට වඩා අඩු මුදලකට හොඳ ක්වොලිටි එකකින් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම සාධාරණ මුදලක් ඔයාගේ ප්‍රොඩක්ට් එකට හැම වෙලාවෙම ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඔයාගේ බිස්නස් එක කොච්චර කල් ගියත් ඔයාට ඕඩර්ස් හොඳට ලැබුණත් ඔයා කවමදාවත් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ මුලින් තිබ්බ ක්වොලිටි එක කිසිම වෙලාවක අඩු කරන්න එපා. මොකද කස්ටමර්ස්ලා ඔයාගෙන් එකපාරක් මොනවා හරි දෙයක් මිලදී ගත්තාම ඒකේ තියෙන ක්වොලිටි එකත් එක්ක ඔයා ගැන, ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන ඒගොල්ලන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසය මත හිතන්නකෝ ඔයාට දෙවනි පාරටත් එකම කස්ටමර් ඕඩර් එකක් දැම්මම ඔයාගේ අර පළවෙනි ඕඩර් එකේ තිබ්බ ක්වොලිටිය දෙවනි ඕඩර් එක තිබ්බේ නැත්නම් කස්ටමර්ට ඔයා ගැන තියෙන විශ්වාසය නැති වෙලා
ඔයාට ආයේ ඕඩර්ස් දාන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ බිස්නස් එකේ ඔයා කරන මොනම හරි ප්‍රොඩක්ට් එකක් කෑම, ඇඳුම් වෙන යම් ඕනම දෙයක ඔයාගේ ක්වොලිටි එක. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ තියෙන ක්වොලිටි එක අංක 1ටම තියාගන්න. එතකොට මේ දේවල් සේරම කරගෙන යද්දි පිළිවෙලට කරගෙන යද්දි අනිවාර්යෙන්ම ඔයා සාර්ථක වෙනවමයි. ඒ වගේම ඔයාගේ සාර්ථකත්වය නවත්වන්න කිසිම කෙනෙකුට බෑ. ඉතින් ඔයාලත් එක්ක කතා කරන ගමන් මම මේ ලෑස්ති කරේ මට ලැබුණු ඕඩර් එකක්. මං කිව්වනේ තාම ඔන්ලයින් මම පටන් ගත්තේ නෑ කියලා. ඉතින් මගේ හොඳම යාළුවෙක්ගෙන් තමයි මට මේ ඕඩර් එක ලැබුණේ. වම්බටු මෝජු එකක ඕඩර් එකක්. ඉතින් ඒක ලෑස්ති කරන ගමන් තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මේක බලලා ඔයාලට යම්කිසි අදහසක් හරි වැදගත් දෙයක් හරි ලැබුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා තවමත් හිතා ඉන්නවා නම් මම බිස්නස් එකක් පටන් ගන්න ඕන කොහොමද කරන්න කියලා දැන් ඉඳන්ම ඒකට මම අර කලින් කිව්වා වගේ හොඳ සැලසුමක් හදාගන්න. සැලසුමක් හදාගෙන ඔයාට පුළුවන් වැඩි කාලයක් යවන්න නැතුව ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. මොකද කාලය කියන්නේ හරි වේගෙන් යන දෙයක්. ඉතින් අපි පුළුවන් තරම් කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. අවංකව අපි මොනවා හරි දෙයක් කරනවා නම් ඒක අනිවාර්යෙන්ම සාර්ථක වෙන එක වෙනවමයි මම කලින් කිව්වා වගේ. ඉතින් මං ඉදිරියටත් මේ වගේ මගේ බිස්නස් එක ගැන ඒ වගේම මං මේ දේවල් කොහොමද ඔන්ලයින් පටන් ගත්තම ඒවා සෙල් කරන්නේ, ඒ වගේම පැක් කරන්නේ, ඒ වගේම මිල ගණන් ඒ හැම විස්තරයක්ම මම ඔයාලට වීඩියෝස් හරහා අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. මොකද දැන් මම මගේ මූලිකම අවධානය දීලා තියෙන්නේ කෑම බිස්නස් එකට. ඇඳුම් මහනවා. මං කිව්වා වගේම ඔන්ලයින් නම් කරන්නේ නැහැ. මගෙන්ම ඇඳුම් මහන කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඇඳුමක් මහලා දෙන්න කිව්වහම මම බෑ කියන්නේ නෑ. ඉතින් ඒවත් බාරගෙන හැමදේම බැලන්ස් එකේ කරගෙන යනවා. ඉතින් අනිවාර්යෙන්ම මම දැන් මේ හදන කෑමවල මේවා දැන් සුරක්ෂිත විදිහට මේවා ඇසුරුම් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එකකුත් මං ඔයාලට අරගෙන එන්නම් ඉදිරියේදී. ඉතින් ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ වීඩියෝස් ඔයාලා බලන්න කැමති නම් එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.